සුබ දවසක් වේවා සියලු දෙනාටම. මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරනවා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දෙන FD රේට්ස් වගේම සාමාන්‍ය තැන්පතු කරුවන්ට ආරම්භ කරන්න පුළුවන් ස්ථාවර තැන්පතු පොලි අනුපාත ගැන. එතකොට අද වීඩියෝ එකෙන් කතා කරන්නේ රාජ්‍ය බැංකුවක් වන RDB එකේ ලබා දෙන FD රේට්ස් මේ ජූනි මාසයට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොලි අනුපාත වැඩි කර එක් දින පොලි අනුපාතික. ඉතින් මේත් එක්කම RDB බැංකුවේ රේට් එක වැඩි වෙලා තියෙන්නේ. අපි බලමු කොහොමද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පොලි ලැබෙන්නේ සහ සාමාන්‍ය තැන්පතු කරුවන්ට රේට් එක ලැබෙන්නේ කියලා. ඉතින් ඒ වගේ වීඩියෝ එක අවසානයේදී ගණනය කිරීමක් කරනවා. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. ඔයාලා දාන මුදලට ඔයාලට කීයක් ගන්න පුළුවන්ද RDB බැංකුවේ FD එකක් දානවා නම්. වැඩි කතාවක් නැහැ. වීඩියෝ එකට යමු. හරි. ඉතින් බලා ගන්න පුළුවන් මුලින්ම මෙයාලගේ RDB max කියලා ස්ථාවර තැන්පතු කීපයක් අපිට හම්බ වෙනවා. එතකොට දින 400ට මෙයාලා දෙනවා 8.75ක රේට් එකක්. එතනදී රුපියල් ලක්ෂ 5ක මුදලක් අනිවාර්යයෙන්ම අපි ඩිපොසිට් කරන්න ඕනේ. මේ RDB max වල විතරයි මේ විදිහට ඩිපොසිට් කරන්න අවශ්‍ය වෙන්නේ. අනිත් normal rates වලදී එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට බලා ගන්න පුළුවන් RDB max දින 100 තියෙන 8.25ක වගේ රේට් එකක් ලබා දෙනවා. ඉතින් මේ දින 100 ස්ථාවර තැන්පතු RDB විතරක් නෙමෙයි. තව BOC සම්පත් කොමර්ෂල් වගේ බැංකු වලක් තියෙනවා. ඊට පස්සේ ගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ RDB මාස 6 අවස්ථාව 8.25ක් එතනදිත් ලබා දෙනවා. RDB max ඊට පස්සේ මාස 10 තියෙනවා 8.5ක් දෙනවා. මේ සියලුම ස්ථාවර තැන්පතු වලට රුපියල් ලක්ෂ 5ක මිනිමම් ඩිපොසිට් එකක් අවශ්‍ය වෙනවා මේ max FDs වලට. එතකොට බලා ගන්න පුළුවන් RDB වසර 8.5ක් තමයි ලබා දෙන්නේ. වසරකදී ඔයාලට 8.5ක් ගන්න පුළුවන් ලක්ෂ 5ක් දාන්න ඕනේ. ඉතින් ඒ විදිහට RDB max තියෙනවා. ඉන්ඩිවිජුවල් එක වසර 3ක ස්ථාවර තැන්පතුවක් දානවා නම් 10ක් දෙනවා කල්පිරීමට. ඒ වගේම RDB max වලට බලා ගන්න පුළුවන් කෝපරේට් එක තියෙනවා. කියන්නේ බිස්නස් එකක් විදිහට ස්ථාවර තැන්පතුවක් ඔයාගේ බිස්නස් නේම් එක යටතේ ආරම්භ කරනවා නම් 10ක් ගන්න පුළුවන්. ඒකත් ඔයාලට රුපියල් 25000ක් දාලා පටන් ගන්න පුළුවන්. මේ RDB max ඉන්ඩිවිජුවල් අවුරුදු 3ක සහ මේ කෝපරේට් එක ඔයාලට 25000ක් දාලා පටන් ගන්න පුළුවන්. එතකොට අපි බලමු normal rates කොහොමද සටහන් වෙන්නේ කියලා. ඉතින් මේ කතා කරේ RDB max FDs. අපි දැන් බලමු normal FDs කොහොමද සටහන් වෙන්නේ කියලා. එතකොට බලා ගන්න පුළුවන් මෙතන FD එකක් සටහන් වෙනවා. මාස 4 FD එකක් 8ක් ගෙවනවා. කල්පිරීමට තමයි ගෙවන්නේ. එතනදී රුපියල් ලක්ෂ 10ක් හැබැයි දාන්න ඕන. ඊට පස්සේ තියෙනවා මෙතන RDB මාස 18 අවස්ථාව 9.5ක් ගෙවනවා. කියන්නේ අවුරුදු එකමාරට තමයි මේ 9.5 රේට් එක RDB එක ඔෆර් කරන්නේ. තවදුරටත් ගිහලා බැලුවොත් බලා ගන්න පුළුවන් ඔන්න අපි කෙටි කාලින FD දානවා නම් ලැබෙන රේට් එක 7ක් ගෙවනවා මාස 1ට. ඒ වගේ මාස 2ට 7.25යි මාස 3ට 7.75ක් ගෙවනවා. මාස 6 තියෙනවා 8ක් ගෙවනවා. මාස 9 තියෙනවා 8.1ක් ගෙවනවා. ඉතින් ওই විදිහට කෙටි කාලින වල ලබා දෙන රේට් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනට આવොත් වසරක් සඳහා ලබා දෙන කල්පිරීමේ පොලිය සහ මාසික පොලිය බලා ගන්න පුළුවන්. ඉතින් වසරක කාලයකට FD එක දානවා නම් ඔයාලට බලා ගන්න පුළුවන් ලැබෙන රේට් එක 8.25යි. මේ රේට් එක කල්පිරීමේදී තමයි ගෙවන්නේ. ඒ වගේම වසරකට FD එක දාලා මාසෙන් මාසෙට ගන්න කෙනෙක්ට 7.75 ගානේ ගන්න පුළුවන්. අවුරුදු දෙකකට නම් FD එක දාන්න 9ක් ගන්න පුළුවන්. වසර දෙක අවසන් වෙලා ගන්නකොට ඒ කියන්නේ කල්පිරීමේදී නම් මාසෙන් මාසෙක නම් 7.75 ගානේ පොලිය ගන්න පුළුවන්. ඊට පස්සේ බලා ගන්න පුළුවන් අවුරුදු 3 අවුරුදු 4 සහ අවුරුදු 5 කියන කාල සීමාවන් වලදී ලැබෙන රේට් එක. මෙන්න මේ බලා ගන්න පුළුවන් ඉන්නේ කල්පිරීමේදී ලැබෙන රේට් එක. මෙන්න මේ තීරුවේදී ඔයාලට මාසිකව ලැබෙන රේට් එක ගන්න පුළුවන්. ඉතින් එතකොට අවුරුදු 3 අවුරුදු 4 සහ අවුරුදු 5 කියන අවස්ථාවන් තුනටම monthly ගන්නවා නම් 7.5යි ලැබෙන්නේ කල්පිරීමට. ඒක වෙනස් වෙනවා. එතකොට අවුරුදු 3ට 9.5යි අවුරුදු 4ට 10යි සහ අවුරුදු 5ට 11 ගාන වගේ ගන්න පුළුවන් කල්පිරීමේදී ගන්න ඕන. ඉතින් ওই විදිහට තමයි normal rate සටහන් වෙන්නේ. අපි බලමු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කොහමද rate එක සටහන් වෙන්නේ කියලා. හරි. මේ බලා ගන්න පුළුවන් ඉන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් විතර FD එකක් ආරම්භ කරනවා නම් ලැබෙන rate එක. ඉතින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කියන්නේ අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තමයි මේ ස්ථාවර තැන්පතු හඳුන්වලා දීලා තියෙන RDB එක. එතකොට වසරක් කාලයකට FD එක දාන්න ඕනේ 8.5ක් ගන්න පුළුවන්. කල්පිරීමට ගන්නවා නම් 8.1ක් ගන්න පුළුවන්. මාසෙන් මාසෙට ගන්නවා නම්. ඔයාලට මතක ඇති මීට කලින් ගිය වසරේදී හඳුන්වලා දීලා තිබ්බ ස්ථාවර තැන්පතුවක් අමතරව 3ක් දෙනවා කියලා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට. නමුත් ඒක දැන් සස්පෙන්ඩ් වෙලා තියෙන 2025 දෙසැම්බර් 31 එක අයින් වුණා. කියන්නේ මේ 2026 වසරත් එක්ක ඒ ක්‍රමය අයින් වුණා. නැවතත් රේට් එක දැන් පල්ලෙහාට වැටලා තියෙන්නේ. ඉතින් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන මීට වඩා වැඩිපුර රේට් එකක් බලමු. අප්ඩේට් එකක් තිබ්බොත් දැනුවත් කරන්නම්. අපි එහෙනම් ගණනය කිරීමක් කරගමු කොහොමද අපිට පොලිය ලැබෙන්නේ කියලා බලන්න. හරි. අපි බලමු ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් විදිහට ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරනවා නම් කොච්චර පොලියක් ගන්න පුළුවන්ද කියලා. ඉතින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සාමාන්‍යයෙන් මාසෙන් මාසෙට තමයි පොලිය ගන්න කැමති. නමුත් කල්පිරීමේදී වුණත් ගන්න පුළුවන්. අපි මේ දෙකටම ගණනය කිරීම කරගමු. සාමාන්‍යයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් මගෙන් ප්‍රශ්නයක් අහලා තිබ්බා ලක්ෂ 20ක් දැම්මොත් කොච්චර පොලියක් ගන්න පුළුවන්ද මාසෙන් මාසෙට සහ monthly ගන්න ඕන. ඉතින් ඒකට රිප්ලයි එකක් වශයෙන් මම මේ ගාන කැල්කියුලේට් කරන්නම්. එතකොට
අපි හිතමු අපි රුපියල් ලක්ෂ 20ක් තමයි මේක ඩිපොසිට් කරගන්නේ. එතකොට මේ ලක්ෂ 20ට 8.5ක පොලිය අනුපාතිකයක් ලැබෙනවා. ඉතින් රුපියල් 1,70,000ක පොලියක් ගන්න පුළුවන් වසර අවසානයේදී ගන්නවා නම්. ඊට අමතරව අපි මන්ත්ලි ගන්නවා නම් කොච්චර ලැබෙනවද කියලා දැන් බලමු. ඉතින් මෙතන සටහන් කරනවා අපි බැලුවොත් බලා ගන්න පුළුවන් අපිට මන්ත්ලි ගෙවන 8.1ක පොලියක්. ඉතින් ඒ අනුව අපි ගුණ කරගන්නවා 8.1කින්. ඉතින් අපි අර ලක්ෂ 20 මුදල බලමු. මාසෙන් මාසෙට ගන්න කෙනෙක්ට කොහොමද ලැබෙන්නේ කියලා 8.1කින් ගුණ කරාට පස්සේ රුපියල් 1,62,000ක් ලැබෙන්න ඕන. මේක ලැබෙන්නේ අපිට මාසික වේ නිසා රුපියල් 13,500 ගන්න තමයි මාසිකව ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න ඔයාලට මම රිප්ලයි එක අරගෙන ආව කමෙන්ට් එක දාලා තිබ්බ කෙනාට ලක්ෂ 20ක් දැම්මොත් RDB බැංකුවෙන් මාසෙන් මාසෙට ගන්න ඕන නම් ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට රුපියල් 13,500 ගානේ තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කනගාටුයි ලොකු රේට් එකක් බලා ගන්න බෑ. මීට වැඩිපුර අනිවාර්යෙන් රේට් එකක් ලැබෙන්නට අවශ්‍යයි. ඔයාලට අඩුම තරමේ 12ක 13ක්වත් එහා රේට් එකක් අනිවාර්යෙන් ලැබෙන්න ඕන. ඔයාලා මතකෙදී මීට කලින් 15 රේට් එක ලැබුණා. නමුත් ඒක දැන් නැවත ඊටාම පල්ලෙහා තත්ත්වයට වෙලා තියෙන්නේ 7 8 9 තරම්වත් නැති රේට් එකක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට මීට වඩා රේට් එක අනිවාර්යෙන් වැඩි වෙන්න ඕන. ඉතින් එහෙම අප්ඩේට් එකක් තිබ්බොත් දැනුවත් කරන්නම්. අපි බලමු ඉදිරියේදී ස්ථාවර සම්පත් වලට මොකද වෙන්නේ කියලා. channel එකත් එක්ක සම්බන්ධ වුණාට ස්තුතියි. ඊට අමතරව යමක් දැනගන්න අවශ්‍ය නම් වෙනත් බැංකුවක ස්ථාවර සම්පත් ගැන අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන් යන්න කියලා මතක් කරනවා. ගිහින් යන්නම්. ජය වේවා.